ආයුබෝවන් මම ડોක්ටර් ශාමිලා සමරනායක. අද මම හිතුවා ඔයාලත් එක්ක බීට්‍රූට් ජූස් සතියකට 3 වරක් එහෙම නැත්නම් 4 වරක් වගේ පානය කිරීමෙන් අපේ සමට ලබා ගන්න පුළුවන් වාසි ගැන කතා කරනවා කියලා. ඇත්තටම ඔයාලා දන්නවා බීට්‍රූට් කියන්නේ හුඟක් ගුණදායක එළවලුවක්. ඉතින් ගොඩක් අය මේක එළවලුවක් විදිහට ආහාරයට ගන්නවා ඇති. ඒ වගේම තමයි සතියකට 3 වරක් එහෙම නැත්නම් 4 වරක් මේ බීට්‍රූට් ජූස් එකක් විදිහට පානය කිරීමෙන් ගොඩාක් වාසි අපේ සමට ලබා ගන්න පුළුවන්. ඔයාලා දන්නවා මේ බීට්‍රූට් ගෙඩිය හොඳ තද රතු පැහැති ගෙඩියක්. ඒ කියන්නේ ඒකේ ඇන්ටිऑක්සිඩන්ට්ස් බහුලයි. මේ ඇන්ටිऑක්සිඩන්ට්ස් කියන්නේ මොනවද? ඇන්ටිऑක්සිඩන්ට්ස් තමයි අපේ සමේ එකතු වෙන ෆ්‍රී රැඩිකල්ස්. එහෙම නැත්නම් විෂකාරක ද්‍රව්‍ය එක්ක සටන් කරලා මේ සමේ ඇතිවන වයසක පෙනුම. එහෙම නැත්නම් එල්ලා වැටීම්, රැලි වැටීම් වගේ දේවල් අඩු කරන්න මේ ඇන්ටිऑක්සිඩන්ට්ස් වලට පුළුවන්. එහෙනම් බීට්‍රූට් ජූස් වල ගොඩාක් ඇන්ටිऑක්සිඩන්ට්ස් තියෙනවා. ඉතින් මේ ඇන්ටිऑක්සිඩන්ට්ස් අපේ සමේ ෆ්‍රී රැඩිකල්ස් එක්ක සටන් කරලා සමේ ඇතිවන මේ කුඩා එල්ලා වැටීම්, රැලි වැටීම් අඩු කරන්න පුළුවන් කියලා හොයාගෙන තියෙනවා. ඒ වගේම තමයි විටමින් C බහුල එළවලුවක් තමයි මේ බීට්‍රූට් කියන්නේ. විටමින් C වලින් මොකද්ද වෙන්නේ? විටමින් C වලට පුළුවන් අපේ සමේ තියෙන ඩල්නස් එක අඩු කරලා සම හුඟක් බ්‍රයිට් කරන්න. අපේ කම්ප්ලෙක්ෂන් එක ලස්සන කරන්න විටමින් C වලට පුළුවන්. ඒ වගේම තමයි ඔයාලා දන්නවද විටමින් C වලින් අපේ ශරීරයේ කොලජන් නිපදවීමේ හැකියාවත් වැඩි කරනවා කියලා. සමේ කොලජන් හොඳින් තියෙනවා නම් මොකද වෙන්නේ? මේ සමේ තෙතමනේ ආරක්ෂා වෙනවා. ඒ වගේම සමේ ඇදෙන සුළුභාවය එහෙම නැත්නම් ඉලාස්ටිසිටි එක වැඩි කරලා සමේ එල්ලා වැටීම්, රැලි වැටීම් අඩු කරන්නත් කොලජන් වලට පුළුවන්. එහෙනම් මේ බීට්‍රූට් වල තියෙන විටමින් C අපේ සමේ තරුණ පෙනුම ආරක්ෂා කරගන්නත් උදව් වෙනවා. ඒ වගේම තමයි බීට්‍රූට් ගෙඩියේ තියෙන වතුර කන්ටෙන්ට් එක, ඒ වගේම මිනරල්ස් ලවණ ප්‍රමාණයත් වැඩි. ඉතින් මෙහෙම ලවණ වතුර වැඩි වෙනකොට අපේ සමේ තෙතමනේ ආරක්ෂා කරලා දෙනවා. ඒකට සම හොඳින් හයිඩ්‍රේට් වෙලා හොඳ පිරුණු සජලනය වෙච්ච පිරුණු ස්වභාවයක් ගන්නවා. ඒ වගේම තමයි රිසර්ච් වලින් හොයාගෙන තියෙනවා මේ බීට්‍රූට් වල ඇන්ටි ඉන්ෆ්ලමේටරි ප්‍රොපර්ටිස් තියෙනවා කියලා. ඇන්ටි ඉන්ෆ්ලමේටරි කියන්නේ ආසාදනය එක්ක සටන් කිරීමේ හැකියාව. ඉතින් මෙහිම ආසාදනය අඩු වෙනකොට අපේ සමේ ඇති වෙන පිම්පල්ස්, කුරුලෑ වර්ග අඩු කරගෙන සම ක්ලියර් කරගන්නත් පුළුවන් වෙනවා. ඒ වගේම තමයි මේ බීට්‍රූට් වලට පුළුවන් අපේ සමේ රුධිර සංසරණය වැඩි කරන්න. මෙහෙම රුධිර සංසරණය වැඩි වෙනකොට සමට ගලා එන ඔක්සිජන්, නියුට්‍රියන්ට්ස්, ඒ කියන්නේ පෝෂක පදාර්ථ ප්‍රමාණයත් වැඩි වෙලා සමට හොඳ නැචරල් ග්ලෝ එකකුත් ලැබෙනවා. ඉතින් මේවා තමයි ඇත්තටම බීට්‍රූට් ජූස් සතියකට 3 වරක් එහෙම නැත්නම් 4 වරක් පාවිච්චි කිරීමෙන් බීමෙන් අපේ සමට ලබා ගන්න පුළුවන් වාසි. ඒ වගේම තමයි කොහොමද මම මේ බීට්‍රූට් ජූස් එක හදලා තියෙන්නේ? මම ඇත්තටම මේක දැන් මාස කිහිපයක් තිස්සේ ඉඳන් බොනවා. සතියකට 3 වරක් එහෙම නැත්නම් 4 වරක්. මම මේකට ලෙමන් ජූස් ටිකකුත් එකතු කරලා තියෙන්නේ. මොකද ලෙමන් කියන්නේ විටමින් C බහුල දෙයක්. ඉතින් විටමින් C තවත් මේකට වැඩි වෙනකොට සමට ලැබෙන ප්‍රයෝජන තවත් වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට පුළුවන් මේක රස වැඩි කරගන්න ලුණු ටිකක්, ගම්බිරිස් කුඩු ටිකක් වගේ දෙයක් එකතු කරගන්න එකත් හානිකාරක නැහැ. හැබැයි මතක තියාගන්න ඕනේ ඔයාලා දියවැඩියාවෙන් පෙළෙනවා නම් බීට්‍රූට් නිතර ආහාරයට ගන්න එපා. නිතර බොන්න යන්නත් එපා. මොකද බීට්‍රූට් වල තියෙන සීනි ප්‍රමාණය වැඩි. ඒ හින්දා දියවැඩියාව තියෙන අයට කියන්නේ බීට්‍රූට් අවොයිඩ් කරන්න කියලා. නිතර ආහාරයට ගන්න එපා කියන එළවලුවක් තමයි බීට්‍රූට් කියන්නේ. එහෙනම් දියවැඩියාව තියෙනවා නම් ඔයාලා බීට්‍රූට් පාවිච්චි කරන්න යන්න එපා. මේක මම හදාගත්තේ බ්ලෙන්ඩර් එකකට පොඩි කැබලි කපලා මිරිකලා අරගෙන ජූස් එක. ඒ වගේම ඔයාලට ජූස් එකක් පාවිච්චි කරන්න පුළුවන්. නිකන් කොටලා මිරිකලා ගන්නත් පුළුවන්. කොහොම හරි මේ බීට්‍රූට් විතර ආහාරයට ගැනීමෙන්, පානය කිරීමෙන් සමට ලැබෙන වාසි ගැන තමයි මම කතා කරේ. ඒ වගේම තව දෙයක් කියන්න ඕනේ. සමහර වෙලාවට මේ බීට්‍රූට් ජූස් ඕනවට වඩා පානය කරාම ඔයාගේ මුත්‍රා
රතු පහයක් ගන්න පුළුවන්. ඉතින් එහෙම වුණා කියලා බය වෙන්න දෙයක් නැහැ. අපි ඒකට කියනවා බීට්යූරියා කියලා. එහෙම රතු පැහැවෙන්නේ මේකේ තියෙන වර්ණකය මුත්‍රාත් එක්ක පිටවීම මිසක් මුත්‍රාත් එක්ක ලේ පිටවීමක් නෙමෙයි. ඒ හින්දා බය වෙන්න එපා. එහෙම ඔයාගේ මුත්‍රා තද පැහැයට යනවා නම් මේ බීට්‍රූට් ජූස් පානය කරාට පස්සේ. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකට ඔයාලා කැමති ඇති කියලා. එහෙනම් මගේ YouTube channel එක Serene Radiance and Mindfulness channel එක subscribe කරලා notification button එක press කරන්න. එතකොට මේ වගේ videos වලින් තවදුරටත් ඔයාලට මාත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් වෙයි. එහෙනම් ගිහින් එන්න.